පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නිකම් පොඩි අතපසුවීමක් ගැන නෙවෙයි. සම්පූර්ණ මූල්‍ය ආයතනයක්ම කඩා වැටෙන තැනට ගෙනාපු රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභිරහසක් ගැනයි. ඇත්තටම මේක හරියට මූල්‍ය ලෝකයේ සිද්ධ වුණු ලොකු ත්‍රාසජනක කතාවක් වගේ. හරි, අපි බලමු මේක පටන් ගත්තේ කොහොමද කියලා. කතාව පටන් ගන්නේ රුපියල් මිලියන 380කින්. එකපාරටම ඇහෙනකොට මේක පාලනය කරගන්න පුළුවන් පාඩුවක් එහෙම නැත්නම් සාමාන්‍ය ගණිතමය දෝෂයක් කියලා හිතෙන්න පුළුවන්. හුදෙක් එක වාර්තාවක සටහන් වෙච්ච පුංචි වෙනසක් විතරයි කියලායි මුලින්ම හැමෝම හිතුවේ. හරි, අපි මේකේ ඇතුළටම ගිහින් බලමු. මේ ගාන එතනින් නැවතුනේ නැහැ. හිතාගන්නවත් බැරි වේගයකින් මේ මිලියන 380 බිලියන 1.2ක් දක්වාත් ඊට පස්සේ බිලියන 1.4ක් දක්වාත් ඉහළ ගියා. දැන් මේ සංඛ්‍යා නිකන් ගණිතමය වැරදි කියලා පැහැදිලි කරන්න පුළුවන් තත්වයක නෙවෙයි තිබුණේ. ඊට පස්සේ දවස් 4කට පස්සේ මෙයාගේ පුපුරල ගියා වගේ එකපාරටම බිලියන 13.2ක් දක්වා ඉහළට ගියා. මේක තවදුරටත් පුංචි අංක ගණිතමය වැරද්දක් නම් නෙවෙයි. මේක වගවීම පැත්තෙන් සිද්ධ වෙච්ච දැවැන්ත කඩාවැටීමක්. එතකොට මෙච්චර ලොකු මුදලක් හිටි හැටියම මතුනේ කොහොමද? කොටස 1. වාංචාවේ ව්‍යුහය. බිලියන 13.2ක් කාටත් නොපෙනී අතුරුදහන් උනේ කොහොමද කියන එක අපි දැන් බලමු. මේක සිද්ධ වෙලා තියෙන විදිහ ඇත්තටම පුදුම සහගතයි. මේ සම්පූර්ණ ජාවාරම මිහිවලා තියෙන සේවකයන් 3 දෙනෙක් විතරයි. මුලින්ම නීති විරෝධී විදිහට පාස්වර්ඩ් එකිනෙක අතර බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ බැංකුවේ ප්‍රධාන ලෙජරය කරහා සස්පෙන්ස් account එමත් නැත්නම් අත්හිටවපු ගිණුමකට සල්ලි දාලා අන්තිමද ගිණුම් 900ක් විතර පාවිච්චි කරලා සැබෑ පාරිභෝගික මුදල් එළියට යවලා තියෙනවා. නිකම් පාස්වර්ඩ් එකක් ෂෙයා කරගත්ත එක කොච්චර දුරදිග ගියාද කියලා මේකින් හොඳටම පැහැදිලි වෙනව නේද? මේ හොරකමේ පරිමාණය ගැන ටිකක් හිතාගන්න බිලියන 13ක් කියන්නේ එකපාරටම එළියට යවන්න පුළුවන් ගාණක් නෙවෙයිනේ. ඒ වෙනුවෙන් අවම වශයෙන් ගනුදෙනු 3 සිද්ධ වෙලා තියෙනවා. මේ හොරසල්ලි වලින් කොටසක් අන්තිමට පෝටෝවිල් වල තියෙන සෙට් බැංකු ශාඛාවකට රහසිගතවම ගලාගෙන ගිහින් තිබුණා. කොටස 2. ආරක්ෂිත දැල් බිඳ වැටීම, එහෙමත් නැත්නම් පද්ධතියේම අන්ධභාවය. Taman ගැන පැහැදිලි කිරීමක් දෙන්න ප්‍රතික්ෂේප කරන සංඛ්‍යා තියෙනවා. මේ දැවැන්ත මුදල එකපාරටම අහසින් කඩාපාතුනේ නැහැනේ. රුපියල් බිලියන 12.2ක මුදලක් බැංකුවේ වාර්ෂික වාර්තාවේ වෙනත් මූල්‍ය වත්කම් යටතේ කිසිම සද්දයක් නැතුව සටහන් වෙලා තිබුණා. ඒක හැංගුවෙත් නැහැ. හැබැයි කිසිම කෙනෙක් ඒ ගැන ප්‍රශ්න කළෙත් නැහැ. අන්න ඒකයි මෙතන තියෙන බරපතලම නොසලකිල්ල. දැන් මෙතන තියෙන හිතාගන්න බැරිම කාරණාව තමයි අපි බලාපොරොත්තු වෙන දේ සහ ඇත්ත තත්ත්වය අතර තියෙන වෙනස. අපි හිතන්නේ නවීන බැංකුවක් කිව්වම 24 පුරාම දවස ගානේ මේවා අධීක්ෂණය වෙනවා ඇති කියලා. හැබැයි ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්ම පිළිගත්ත කඩු කැත්ත තමයි ඒම දෛනික වාර්තාකරණයක් තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ මාසික වාර්තාකරණයක් විතරයි. මේ පද්ධතිය කඩා වැටිලා තියෙන විදිහ ටිකක් බලන්නකෝ. අභ්‍යන්තර විගණනයෙන් අල්ලගත්ත අවදානම් ප්‍රමාණය 0යි. බාහිර විගණනයෙන්ුත් 0යි. අඩුම තරමේ මහ බැංකු අධීක්ෂණයනොත් හොයාගත්ත දේවල් 0යි. මේක හරියට හැමතැනම හිල් තියෙන ස්විස් චීස් කෑල්ලක් වගේ. අර පාස්වර්ඩ් බෙදාගන්න එකේ අවදානමවත් මේ කිසිම ආයතනයකට අල්ලගන්න බැරි වුණා. ඒක සම්පූර්ණ පද්ධතියම කඩා වැටීමක්. මේ තත්ත්වය දුරදිග ගිය හැටි අපි තවදුරටත් බලමු. මූල්‍ය බුද්ධි ඒකකයට මේ ගැන සැකසහිත ගනුදෙනු වාර්තා එමත් නැත්නම් STR කීපයක්ම ලැබිලා තියෙනවා. 2025 මයි මාසයේ පළවෙනි වාර්තාව, නොවැම්බර් වල දෙවෙනි එක, ඊට පස්සේ 2026 පෙබ්‍රවාරි වල තුන්වෙනි එක. හැබැයි මේ කිසිම තොරතුරක් වෙලාවට විධිමත් පරීක්ෂණය පටන් ගන්න තරම් ප්‍රබල වෙලා නැහැ. මාස 36යි. හිතලා බලන්න, මේ වංචාව අවුරුදු 3ක් තිස්සේ දිගටම සිද්ධ වෙලා. ඒ කියන්නේ අධීක්ෂණය කරන ආයතන වලට ගිණුම් කරන මාස 36ක්ම තිබුණා. වෙනත් විදිහකින් කිව්වොත් මේක අල්ලගන්න අවස්ථා 36ක්ම තිබුණා. ඒතේ හැම අවස්ථාවක්ම මඟ හැරිලා ගියා. මේ ගතවෙච්ච කාලය බරපතලකම ඇත්තකම අති විශාලයි. සියල්ල නොදැන සිටීම කියන්නේ එතන යම්කිසි බරපතල වැරද්දක් තියනවා කියන එකයි. මේක බාහිර විගණකවරුන්ට එල්ල වෙච්ච දැඩි විවේචනයක්. පැහැදිලි කරන්න බැරි මෙච්චර ලොකු ගණන් තියෙද්දිත් ඒවත් ආරක්ෂිතයි කියලා කොන්දේසි විරහිත වාර්තාවක් නිකුත් කරපු එක නම් ඇත්තටම පුදුම සහගතයි නේද? මේ ඔක්කොම දේවල් වල ඇත්තම ප්‍රතිඵලය මොකක්ද? මාර්තු 5 වෙනිදා ණයකරයක් එහෙමත් නැත්නම් ඩිවෙන්චර් එකක් නිකුත් කරලා මාර්තු 9 වෙනිදා ඒක ප්‍රසිද්ධියේ ලයිස්තුකට කළා. ආයෝජකයින් මේකට සල්ලි දැම්මේ මේ දැවැන්ත වංචාව හෙළිවෙන්න දවස් කීපයකට කලින්. මේ නිසා සාමාන්‍ය ආයෝජකයින් කොච්චර ලොකු අවදානමකට වැටුණාද කියලා හිතා ගන්න පුළුවන්. කොටස 3. තාක්ෂණික අවශ්‍යතාවය. බැංකු ආරක්ෂාවේ අනාගතය. එහෙනම් මෙතනින් අපි ගන්න ඕනේ වැදගත්ම කාරණාව මේකයි. මිනිස්සු මැදිහත් වෙලා කරන
මාසික අධීක්ෂණ ක්‍රම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේ මගහැරෙන තැන් ආවරණය කරන්න නම් නවීන බැංකු පද්ධතියකට කෘත්‍රිම බුද්ධිය සහ තාක්ෂණය එක්ක නිරන්තරයෙන් වැඩ කරන අධීක්ෂණයක් අනිවාර්යයි. මොකද තාක්ෂණය කවදාවත් නිදාගන්නේ නැහැ. ඒකේ අනතුරු ඇඟවීම් හැම වෙලේම සක්‍රියයි. කොහොම වුණත් මේ ඇස්සේ පුංචි සහනයකුත් තියෙනවා. මේ ආයතනයේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න ඕන මෙන්න තිකුණත් පද්ධතියේ තිබ්බ අනිත් පුළුල් මූල්‍ය ආරක්ෂණ ක්‍රම නිසා සාමාන්‍ය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට කිසිම හානියක් නැතුව බේරගන්න පුළුවන් වුණා. ඒක නම් ඇත්තටම ලොකු දෙයක්. අවසාන වශයෙන් මේ විග්‍රහය අපිව හිතන්න යොමු කරන්නේ ගොඩක් ගැඹුරු ප්‍රශ්නයකට. අපේ මූල්‍ය ආයතන කවදාවත් නිදාගන්නේ නැති මේ නවීන තාක්ෂණය ඇත්තටම බාර ගන්න සූදානම්ද? එහෙම නැත්නම් මිනිස්සුන්ගේ වැරදි නිසා වෙන මේ වගේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත විනාශයන් ආයෙත් අත්දකින්න අපිට සිද්ධ වෙයිද? මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. අද මේ කතා බහට එකතු වුණාට බොහොම ස්තුතියි. There are numbers, and then there are numbers that refuse to explain themselves. 380 million, 1.2 billion, 1.4 billion, 380 million, 12.22 billion, 13.2 billion. The difference is not arithmetic. It is accountability.